Hello, good morning and welcome to my channel. ඉතින් මම කිව්වා වගේ මම කලින් එකේදී කිව්වා මම පොත් ගත්තා. ඉතින් දැන් මේ පොත් ටික මගේ book shelves තුනට දාගන්න ඕනේ. ඉතින් මම දැන් අද ඒක තමයි කරන්න යන්නේ. මම පෙන්නන්නම් book shelves තුන මම හිතාගෙන ඉන්නේ. මගේ මෙතන book shelf එකක් තියෙනවා. එතන තියෙනවා පිටුපස්ස එකක් තියෙනවා. ඉතින් non-fiction තියෙන්නේ non-fiction middle grade ඔක්කොම තියෙන්නේ අර පැත්තේ තියෙන book shelf එකේ. මෙතන තියෙන්නේ fantasy ඒ වගේ මගේ favorites. ඒ මේකේ තියෙන ගොඩක් සිංහල පොත් මම පොඩි කාලේ කියවපුවා. ඉතින් මම බැලුවේ non-fiction set එකත් මේ පැත්තට ගෙනල්ලා මෙතන hardbacksම ගොඩක් තියෙනවා. ඒ ටික අතනට ගෙනහිල්ලා ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. ඉතින් මම පෙන්නන්නම් book shelves තුන. මේක තමයි මගේ fantasies තියෙන book shelf එක. එතකොට මම මෙතන කිව්වේ මෙන්න මේ hardbacks row එකක්ම තියෙනවා. ඒක ගෙනියන්න හදන්නේ මෙන්න මේ book shelf එකට. මේකේ තියෙන්නේ දෙවෙනි තට්ටුවේ තියෙන්නේ මගේ non fictions. ඊට පස්සේ middle grades තියෙන්නේ. යටම romances තියෙනවා. ඉතින් මම බැලුවේ non fictions row එක ගෙනි මෙන්න මේ book shelf එකට. එතකොට මේකේ එක row එකක් උඩට ගෙනහිල්ලා ඒක තමයි මම fill කරන්න හදන්නේ. book shelf එකට ඔබා ගන්න හදන්නේ මෙන්න මේ පොත් set එක. මෙතන පොත් තියෙනවා 70ක් විතර. ඉතින් මේ ටික ඉස්සෙල්ලාම බලන්න ඕනේ කොහොමද මම අයින් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම බලමු hardbacks ටික අයින් කරලා මොකද වෙන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ කොහොම අස් කරන්නද කියලා. මම දැනට මේ shelf එක අස් කරලා ඉවර නැහැ. ඒකේ තව තියෙනවා මෙතනට romance books දාන්න තියෙනවා. මම hardbacks ටික මෙතෙන්ට ගෙනාවා. middle grades ටික උඩට දැම්මා. ඊට පස්සේ මම එක එක දැන් උඩ නැගගෙන ඉන්නේ.
non fictions ටික මෙතෙන්ට ගෙනාවා. තාම ඉවර නෑ වුණාට. තව මෙච්චරක් තියෙනවා මෙතන. මම ඉඩ තියෙනවා දාන්න නම් ඒ වුණාට මට දාන්න ක්‍රමයක් හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. අය ඔක්කොම පොඩ්ඩික රීઓගනයිස් කරන්න වෙනවා. මම වස් කරලා ඉවරයි. මේක තමා මේකේ උඩම තට්ටුව. ඊට පස්සේ මම මේකට දැම්මා පල්ලෙහා තිබ්බේවා වගේක්. මෙතන සියාම පල්ලෙහා තිබ්බ සෙට් එකක් මෙතෙන්ට අරගත්තා. මෙතන තියෙන්නේ මම පොඩි කාලේ කියවපු ආසම පොත් සෙට් එකක්. හරි පුදුම ඉස්කෝලේ තියෙනවා. සත්සමිතුරෝ තියෙනවා. එහෙම සෙට් එකක්. ඊට පස්සේ මේකට non fictions ටික ගෙනල්ලා තිබ්බා. මේ non fictions වලිනුත් මම ආස බුක් එකක් මේක. ඊට පස්සේ තව ආසම බුක්ස් තමයි ඉකිගායි වලට ආසයි. එක Book of Yoga, Power Secret, Arker, Think Like a Monk, Say, Animal World මේ ටික ඔක්කොටම ආසයි. ඊට පස්සේ මේකට බුක් මාක්ස් ටික දැම්මා. මේක දිනේත්‍ර නංගි දීපු ප්‍රසන්ට් එකක්. ඊට පස්සේ ඉන්නවා අපේ මූ අම්මයි පැටියයි. මෙතන තියෙන පොඩි කාලේ ආසේව. එතකොට පොඩි කාලේ කියවපු රහස් පරීක්ෂක කතා, අතුරු නැන්සි ඩ්‍රෝ, තරුණ වීරයෝ. මේක නිකන් අපිට සිලෙක්ට් කරලා අපි යන පාත් එක තෝරගන්න පුළුවන් මේ බුක් එකේ. භයානක පොතට ආතසික්ලක්. පොලියානා මගේ පවුලයි අනෙක් සත්තුයි ඒ සෙට් එක පොඩි කාලේ ආසම මේවා. ඊට පස්සේ මේකෙම අනිත් පැත්තට මේක මම හදපු බුක් එකක්. මැජිකල් වගේ බුක් එකක්. අලුතින් ගත්තු සිංහල පොත් ටික මෙතෙන්ට දැම්මා. පාරට මං ආසෙව තමයි Forget Me Not ඇහැලමන්ට දම්පාඩයි. ඊට පස්සේ Warmth book එකයි අනිත් poetry collection එකයි මෙතෙන්ට ගෙනල්ලා I Don't Love Me Anymore book එකත් මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ තියෙන්නේ පුටුවක් උඩ නැගගෙන ඉන්නේ මං. Sherlock Holmes book set එක එතෙන්ටම දැම්මා. දඟකාරයන්ගේ වික්‍රම පොත් සෙට් එකත් ධර්මනන්දගේ. ඊට පස්සේ මේකත් දිනේත්‍ර නංගි දීපු තෑග්ගක්. මට ඒක මතක් වෙනවා. හැරි පොටර් එකේ අර කෑ ගහන ලියුම වගේ නිසා මම ඒක තියාගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා Twilight Saga, 50 Shades of Grey e-books. ඊට පස්සේ ආයෙ මෙතන පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා. අනිත් ටිකේ මගේ එක පිස්සන්කොට වගේ එක තව මම පාඩම් කරන බුක්ස් තියෙන්නේ. ඒක තමයි මේ ලොකු බුක් ෂෙල්ෆ් එකේ තියෙන්නේ. ඒවත් තමයි. ඒව පෙන්වන්න අමාරුයි. මම උඩ ඒවා මුකුත් වෙනස් කරේ නැහැ. මෙතෙන්ට දැම්මා අලුතින් ගත්තු සයන්ස් ෆික්ෂන් බුක් එකක්. මයිකල් ක්‍රයිටන්ගේ බුක් එකකුත් මම ඕඩර් කරා. මොකද මම ජුරාසික් පාක් වලට කැමති නිසා. ඊට පස්සේ මෙතන තියෙනවා Priory of the Orient Tree, Day of Fallen Knights. ඊට පස්සේ අලුතින් ගත්තු පොත් තමයි මේ තියෙන්නේ Night Circus. මම ආසම බුක් එකක්. ඒ ටික ඔක්කොම මෙතෙන්ට දැම්මා. මේක කිසිම දෙයක් වෙනස් කරේ නැහැ. මෙතන තියෙන බ්‍රැන්ඩන් සැන්ඩර්සන්ගේ පොත්. වී ෂාප්ගේ බුක්ස් තියෙනවා. ඊට පස්සේ මේකත් මං ආස බුක් එකක්ද බයින්ඩින්. ලස්සන කව එකක් තියෙනවා. මෙතන තියෙන සේලා ජේ මාස්ගේ බුක්ස් ක්වික්සිල්ලක් තියෙනවා. මෙතන මම කිසි දෙයක් වෙනස් කරේ නැහැ. මම ආසම සීරීස් එකක් රැප්සොඩික් සීරීස් එකක් තියෙනවා. මෙතන තාසම සීරීස් එකක්. මේ පැත්ත වෙනස් කරා. පැත්ත දැම්ම අලුතින් ගත්තු ස්ටාර්ලයිට් හේයාර් ඇසේ When the Moon Hatched. ඊට පස්සේ Fourth Wing සීරීස් එක දැම්මා. මේ තියෙන්නේ මම ආසම young adult book set එකක්. Rebel and Redemptor.
ඒකේ බුක්ස් ලස්සනයි. ඉට ගන්නවා වගේ නෙමෙයි දාන්න ගියාම say death ආසම බුක් එකක් for the wolf ආසම බුක් එකක් say the rat and the dawn rose and the dagger ඩෝලොජි එකත් ආසම ඒවා. say මෙතන තියෙනවා ලක් සීරීස් එකත් ආසම සීරීස් එක. ඊට පස්සේ මගේ ෆොටෝ එකක් තියෙනවා. මම පාර ගත්තු උස බුක්ස් ටික. මේවා දැන් තියෙන normal sizes වලට නෙමෙයි කියන්නේ බුක්ස් උසින් වැඩිනේ ඒ ටික එක තැනකට අරගත්තා. ඊපස්සේ මේ පැත්තේ අනිත් බුක්ස් ටික දැම්මා. යටම තට්ටුව තව ආයිමත් වෙනස් කරා. දැන් තියෙන්නේ මෙමෝවා වගේ ඒවා 3යි. මම ආසම බුක් සීරීස් එකක් තමයි Discovery of Witches සීරීස් එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා Miss Match collection එකක්. එතකොට ඒක තමයි මේ බුක් ෂෙල්ෆ් එකේ තත්ත්වය. මේක නම් ඇත්තටම උඩ නගින්න අමාරුයි. උඩම තට්ටුවේ කිසි දෙයක් වෙනස් කරේ නැහැ. ඊළඟට මම ආසම middle grade series එක දැම්ම Ranger's Apprentice. පස්සේ Magical Apprentice Septimus Ship series එක දැම්මා. ඊට පස්සේ අනිත් middle grade ටික දැම්මා මේකට. ඊට පස්සේ තව අර book shops ගැන ගෙනාපු books ටිකත් මේකට දැම්මා. ඊට පස්සේ මෙතෙන්ට දැම්මා ඔක්කොම මගේ hard bags ටික. ඊට අමතරව මෙතන මේක hard bag එකක් නෙමෙයි උනට මේ first book එක මේක last book එක මැද book එක මං ගන්න. ඉතින් මේ දෙක එක ළඟින් තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ romance collection එක. මම ගොඩක් romances PDF වලින් කියවන නිසා ඕනම ටික තමයි ගන්නෙ. එතකොට Ali Hazelwood collection එක තියෙනවා. මේ පාර ගත්තු තුනක් තමයි මේ. ඊට පස්සේ මම අසම් බුක් එකක් Where She Went. වැඩි කතා නොකරට සයිරන් කෙනෙක්ගේ ලව් ස්ටෝරි එකක් මේක ලස්සනයි. Daniel Steele's ගේ books. පස්සේ ආසම බුක් එකක් Kelly Kennedy ගේ The Deal. Broken Bones ආසම සීරීස් එකක්. ඉතින් ඒවත් තමයි මම කළේ. මම හිතනවා එන්ජොයි කරන්න ඇති කියලා මගේ බුක් කලෙක්ෂන් එක. ඊළඟ සතියේ හම්බෙමු වීක්ලි vlog එකකින්. bye. The stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of silent screams, caught in the spell of the cosmic night.